කොටි ත්‍රස්තවාදීන් රැඳී සිටි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් වල මේ වන විට රණවිරුවන් නියුක්තව සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්න හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය උදේ නානායක්කාර. අයබෝන් බ්‍රිගේඩිය. අයබෝන්. මේ වන විට සිදු කෙරෙන මෙහෙයුම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට කැමැතියි. ඔව් මේ වන විටත් යුද හමුදා බටපිරිස් LTT ත්‍රස්තවාදීන් එම ප්‍රදේශවල වටකර ප්‍රහාර එල්ල කිරීම කටයුතු සිදු කරනු ලබනවා. මේදී LTT ත්‍රස්තවාදීන්ගේ මලසිරු සොයාගෙන තිනවා. එම මලසිරු වලින් මේ වන විට හඳුනාගත් මලසිරු අනුව සඳහන් කරන්න පුළුවන් LTT ත්‍රස්තවාදී සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනි ඔහු හමුදා ප්‍රහාර වලින් මිය ගොස් තිනවා. ඔහුගේ මලසිරුර යුද හමුදා බටපිරිස් මේ වන විට හඳුනාගෙන තිනවා. ඊට අමතරව LTT දේශපාලන අංශයේ නායක හැටියට කටයුතු කරපු නඩේසන් ඔහු මීට පෙර LTT ත්‍රස්තවාදී සංවිධානයේ පොලිස් අංශයේ නායක හැටියටයි කටයුතු කරේ. තමිල් සෙල්වම් ගුවන් හමුදා ප්‍රහාර වලින් මිය ගිය පසු දේශපාලන අංශයේ නායකත්වය ඔහුට හමු වුණා. ඔහුත් යුද හමුදා ප්‍රහාර වලින් මිය ගොස් තිනවා. ඒකම නඩේසන්ගේ බිරිඳ ඇය කොටි ත්‍රස්තවාදී කාන්තා සංවිධානයේ නායිකාවක් හැටියට කටයුතු කරා. ඇයගේ මලසිරුරත් යුද හමුදා බටපිරිස් විසින් සොයාගෙන තිනවා. හමුදා මෙහෙයුම් වලදී මිය ගොස් තිබෙදී ඒ සමගම LTT ත්‍රස්තවාදී සාමලේකම් කාර්යාලයේ ප්‍රධානී හැටියට පත් කර සිටි පුලිදේවන් ගේ මලසිරුරත් යුද හමුදා බටපිරිස් හඳුනාගෙන තිනවා. ඒ අනුව මේ අයගේ මේ පිරිසේ මලසිරු මේ වන විටත් හඳුනාගෙන තිනවා. තවදුරටත් හමුදා බටපිරිස් එම ප්‍රදේශ තුළ LTT ත්‍රස්තවාදීන් ඉලක්ක කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා. ස්තුති බ්‍රිගේඩිය අපත් සමගින් සම්බන්ධ වුණාට. කොටි ත්‍රස්තවාදීන් රැඳී සිටි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් වල නිරත රණවිරු ත්‍රස්තවාදී නායකයන් රැසකගේ මලසිරු සොයා ගන්නදී මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ කරයාමුල්ලි වයිකාල් ප්‍රදේශයේ සිටින රූපවාහිනියේ අමල් සමන්ත. අයබෝන් අමල්. අයබෝන් ප්‍රබුද්ධිකා. ඔව් මේ වෙන විට සිදු කරන මෙහෙයුම් කටයුතු පිළිබඳ අපි කැමැති දැනගන්න. ඔව් ප්‍රබුද්ධිකා මේ වන විට මීට පෙර යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය උදේ නානායක්කාර මහතා සඳහන් කළ අන්දමටම ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනි ඒ වගේම දේශපාලන අංශ නායක වර්තමාන කොටි දේශපාලන අංශ නායකයායි කියාගත් නඩේසන් සහ ඔහුගේ බිරිඳ ඒ වගේම සාමලේකම් කාර්යාලය ප්‍රධානියයි කියාගත් පුලිදේවන් යන අයගේ සිරුරු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම මෙම මල සිරුරු රැසක් යුද හමුදාව විසින් මේ වන විට සොයාගෙන අවසන් 53 වන සේනාංකය 58 වන සේනාංකය යුද හමුදාවේ විශේෂ බලකාය ඒ වගේම කමාන්ඩෝ රෙජිමේන්තුව එක්ව සිදු කරන මෙම අවසන් ක්‍රියාන්විතයේදී කොටි නායකයන් සොයා සිදු කරන අවසන් ක්‍රියාන්විතයේදී මේ වන විට මල සිරුරු රැසක් සොයාගෙන තියෙනවා. 125කට අධික සංඛ්‍යාවක් LTT සමාජිකයන් නායකයන් පිරිසකගේ සිරුරු මේවට සොයාගෙන තියෙනවා. මේ අතර සිටින බවට යුද හමුදාව සැක කරනවා කොටි පොලිස් අංශයේ වත්මන් ප්‍රධානියා බව කියූ ඉලංගෝ නැමැත්තා ඒ වගේම සන්නද්ධ බුද්ධි අංශයේ නියෝජ්‍ය නායකයායි කියාගත් කපිල් අම්මාන් නැමැත්තා ඒ වගේම චාල්ස් ඇන්තනිගේ කොටි සංවිධානයේ නායකයාගේ පුත් චාල්ස් ඇන්තනිගේ සමීපතම සගයෙකු වන සුධර්මන් නැමැත්තා ඒ වගේම කොටි සංවිධානයේ නායකයාගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස ක්‍රියා කර රත්නම් මාස්ටර් නැමැත්තා යන අයගේ සිරුරුත් මේ අතර තිබෙන බවට මේ වන විට සැක පහළ වී තිබෙනවා. ඔවුන් හඳුනා ගැනීම තමයි මේ වන විටත් සිදු වෙන්නේ. මේ වනට සොයාගත් සහ හඳුනාගත් පුද්ගලයන් ඒ වගේම කොටි නායකයන්ගේ සිරුරු තමයි මේ මම සඳහන් කළේ මීට පෙර. තවත් ප්‍රාදේශීය නායකයන් ඒ වගේම දෙවන පෙළ නායකයන් විශාල පිරිසකගේ සිරුරු මේ අතර වන බවට අප සැක කරනවා. ඒ වගේම යුද හමුදාවත් සැක කරනවා. ඔවුන් හඳුනා ගැනීමට වෙහෙසෙමින් ක්‍රියා කරන ආකාරයක් අපිට දැක ගන්නට පුළුවන්. එකවන්ව මෙම සියලු හමුදා සේනාංක 53 වන 58 වන හමුදා සේනාංක සමග කමාන්ඩෝ රෙජිමේන්තුවත් SSF සහ සමාන විශේෂ බලකාය මේ වන විට ක්‍රියා කරනවා. මේදී ඔබට දැන් දැක ගන්නට පුළුවන් අද මීට ටික වේලාවකට පෙර පැවති තත්වය 53 වන සේනාංකයේ සියලු නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සේනාංකාධිපතිවරුන් මෙම 53 වන සේනාංකයට රැස් වී මෙම ඊට යොහුසුලුව ක්‍රියා කරන අන්දම මෙම අවසන් සටනේ ක්‍රියාන්විතයේ ත්‍රස්තවාදීන් නායකයන් විනාශ කරමින් මෙම සම්පූර්ණ ප්‍රදේශය අත්පත් කර ගැනීමට නිදහස් කර ගැනීමට වෙහෙසෙන අන්දම සියලු සේනාංකාධිපතිවරුන්, සේනාධිනායකයන් රැස් වී ක්‍රියා කරන අන්දම දැන් ඔබට දැක ගන්නට පුළුවන්.
මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්. හමුදා ප්‍රහාර වලින් ජීවිතයක්ෂයට පත් වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනීගේ සිරුරේ දර්ශන අප වෙත ලැබී තිබෙනවා. දැන් අප මෙම දර්ශන වෙත යොමු වෙමු. දශක 3කට අධික යුද්ධ ඉතිහාසයේ ශ්‍රී ලංකා ද්වීපය කඳුළු සලන ද්වීපයක් බවට පත් කරන්නට කඳුළු සලන භූමියක් බවට පත් කරන්නට ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තයන් ගන්නා වූ උත්සාහය ව්‍යාර්ථ වූ තැන මෙලෙස හමුදා ප්‍රහාර වලින් මේ කොටි සමාජිකයන් කොටි ප්‍රබලයන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ ඔබ දකින්නේ හමුදා ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනීගේ සිරුරේ දර්ශන. විශේෂයෙන්ම චාල්ස් ඇන්තනී නාමයෙන් කොටි සංවිධානය තුළ වෙනුම අනුකම්පයක් ස්ථාපනය කර තිබුණා. චාල්ස් ඇන්තනී ප්‍රබල බලකොටු බිඳ දැමමින් මේ සිදු කරනා වූ මෙහෙයුමේදී චාල්ස් ඇන්තනීගේ සිරුරේ මේ දර්ශන හමුදාව විසින් මෙලෙස සොයාගෙන අනතුරු ජාතික නාලිකාව ඔබ වෙත මෙලෙස දර්ශනය කරන්නට සූදානම්. සිරිනේ විශේෂයෙන්ම දශක 3කට අධික යුද්ධ ඉතිහාසය ශ්‍රී ලංකාවේ ඒ ස්වර්ණමය කාල පරිච්ඡේදය විනාශ කරන්නට සමත් වූ එල්ටීඩී ත්‍රස්තවාදීන් මෙලෙස ශ්‍රී ලංකා ද්වීපයෙන් අතුගා දමන්නට 2005 දී බලයට පත් වූ අතිකරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය මෙලෙස ක්‍රියා කරමින් සිටිනේ. ඔබ ඒ දුටුවේ හමුදා ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනීගේ සිරුරේ දර්ශන. 2006 වසරේ සිට කොටි ත්‍රස්තවාදීන්ගේ සිරබාරයේ සිට යුද හා නාවික සෙබළුන් 7 දෙනෙකු මුදා ගැනීමට වන්නේ අවසන් විහුමේ රණපිරුවෝ සමත් වෙති. යුද හමුදා සෙබළු 3 දෙනෙක්ද නාවික හමුදා සෙබළු 9 දෙනෙක්ද එසේ මුදා ගනු ලැබුවහ. වසර 3ක් තිස්සේම රණවිරුවන්ට කොටි ත්‍රස්තවාදීන් ඉතා කූර ලෙස වද හිංසා පමුණුවා තිබේ. වන්නේ විහුමේ රණවිරුව එල්ල කළ ක්ෂණික ප්‍රහාරයකින් පසු එම ආරක්ෂක අංශ සමාජිකයන් මුදා ගනු ලැබුව බව යුද හමුදා අන්තර්ජාල වෙබ් අඩවිය පවසයි. 2006 නොවැම්බර් මාස 9 වෙනි දින පේතුරුතුඩුවේ දෝරා යාත්‍රාවල රාජකාරියේදී සිටියේදී නෞක හමුදා සමාජිකයෝ මුහුදු කොටි අත්අඩංගුවට පත් වූහ. යුද හමුදා සමාජිකයන් තිදෙනා කොටි අත්අඩංගුවට පත් වූයේ මොහොමලේ ප්‍රදේශයේ වන්නේ විහුමේ නිරතව සිටියේදී. ලාස්කෝප්‍රල් තෙන්නකෝන් සහ වීරසිංහ සාමාන්‍ය සෙබළ රණසිංහ නෞක හමුදාවේ ප්‍රධාන කාර්මික ඉංජිනේරු PKI පිටියකුඹුර ප්‍රධාන නැවි GHCK හේවගේ බල නැවි KMKH කුමාරසිරි සහ ආධුනික නාවික සෙබළ MGAP බඹරදිනේ යන ආරක්ෂක සමාජිකයෝ මෙසේ මුදා ගනු ලැබුවහ.